ආයුබෝවන් 2025 උසස් පෙළ සිංහල පේපර් එකේ විචාර ප්‍රශ්න පිළිබඳව තමයි පුතේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපි සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත, පූජාවලිය කියන ග්‍රන්ථ වලින් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන විදිහ අපි සාකච්ඡා කරා. ඉතින් අද බලාපොරොත්තු වෙනවා 2025 ප්‍රශ්න පත්‍රයේ කොහොමද සද්ධර්ම ලංකාරයේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. විචාර ප්‍රශ්නය තුලින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. සිත් ඇද ගන්නා වෘතාන්ත මාර්ගයෙන් සත්පුරුෂ ජනයා ධර්ම මාර්ගයට යොමු කිරීම සද්ධර්ම ලංකාර කතුවරයාගේ පරමාර්ථ විය නිර්මිත කතා වස්තු ඇතුළෙන් විමසන්න. හරි. එතකොට මේකේ තියෙන්නේ ශ්‍රාවකයාව ධර්ම මාර්ගයට යොමු කරේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට අපි මුලින්ම මතක් කරගමු සද්ධර්ම ලංකාරයේ ඔබට නිර්දිෂ්ට කතා වස්තු දෙක මොකක්ද කියලා. එකක් තමයි ස්වර්ණතිලක කතා වස්තුව, අනෙක් එක තමයි නන්දි වාණිජ කතා වස්තුව. එතකොට ස්වර්ණතිලක කතා වස්තුවෙන් මොන වගේ උදාහරණද අපි ගන්නෙ? ඔබට මතක නම් එක අවස්ථාවක තියෙනවා, ඒ කියන්නේ පොත ආරම්භ කරන මේ මුල් අවස්ථාවේම සඳහන් කරලා තියෙනවා ස්වර්ණතිලකා පිළිබඳව. ස්වර්ණතිලකා එයාගේ එක් ආත්මභාවයක මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මණ්ඩලාකාරව මල් පූජා කරලා විවිධ දේ ප්‍රාර්ථනා කරනවා. ලස්සන රූපයක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, මිහිරි කටහඬක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සියලඟින් රශ්මි කතම්බයක් නිකුත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ විවිධ ආශ්චර්යමත් ප්‍රාර්ථනා ටිකක් ප්‍රාර්ථනා කරනවා. අන්න ඒ අවස්ථාව ඔබට පුළුවන් උද්ෘතයක් විදියට ගන්න. ඒක අරගෙන ඔබට ලියන්න පුළුවන් මේ හරහා මේ කතුවරයා උත්සාහයක් අරගෙන තියෙනවා මිනිසුන්ව ධර්ම මාර්ගයට යොමු කරන්න කියලා. දැන් ඇත්තටම මේ වගේ දේවල් දැක්කට පස්සේ පව් කරන්න මිනිස්සු බය වෙනවානේ. මිනිස්සු මොකද කරන්නේ? ඇත්තටම පින් කරන්න බලනවා. පින් කරලා විවිධ දේ ප්‍රාර්ථනා කරන්න බලනවා. ඕන් විශ්වාස කරනවා ඊළඟ ආත්ම භාවයේදී ඔවුන්ටත් ඒ විදිහට ලස්සන රූපයක් හම්බ වෙයි කියලා. අන්න ඒ උදාහරණය ගන්න පුළුවන්. ඊළඟට එතනම තව උදාහරණයක් තියෙනවා. ස්වර්ණතිලකා තමන්ගේ අම්මට චණ්ඩාල වාදයෙන් බනිනවා. මොකක්ද ඒ අවස්ථාව? ඔබට මතක නම් අම්මා පැන් අරගෙන එනකොට මල් ආසනය හොදන්න ඒ වෙලාවේ ස්වර්ණතිලකා ඒ වෙනකොටත් පැන් නොදා මල් පූජා කරලා අවසන්. මේ වෙලාවේදී අම්මා ස්වර්ණතිලකට බයිනවා චණ්ඩාල කෙල්ල කියලා. මේ වෙලාවේදී ස්වර්ණතිලකා නැවත මොකද කරන්නේ? ඒ කෙල්ල අම්මට බයිනවා මම නෙමේ චණ්ඩාල කෙල්ල, තෙපිමයි චණ්ඩාල කෙල්ල කියලා. දැන් සාමාන්‍යයෙන් සම්මතය ගත්තම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාට බයිනේ යම්කිසි අයිතියක් තියෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් දරුවා තමන්ගේ අම්මට පෙරලා ඒ විදිහටම බැන්නොත් ඒක පවක් විදිහට තමයි මේ ග්‍රන්ථයේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි කියනවා පුතේ ඒක චණ්ඩාල වාදයෙන් බැනීම කියලා. එතකොට ඒක දැක්කට පස්සේ මිනිස්සු බය වෙනව නේද? පව් කරන්න බය වෙනවා. පින් කරන්න පෙළඹෙනවා. පව් කිරීමට ලැජ්ජා වෙනවා. අන්න ඒ තුලිනුත් සද්ධර්ම ලංකාර කතුවරයා උත්සාහ කළා තියෙනවා මිනිසුන්ව ධර්ම මාර්ගයට යොමු කරන්න. පින් කරන්න යොමු කරන්න උත්සාහ කළා තියෙනවා. ඒතර ඒ උදාහරණයත් අරගෙන විස්තර කරන්න පුළුවන්. අපි එහෙනම් කතා කරමු නන්දි වාණිජ කතා වස්තුව ගැන. ඒකේ ඔබට මතකද නන්දි වාණිජ වෙලෙන්දාගේ වෙලෙන්ද භාර්යාව විවිධ දේවල් පිළිබඳව සඳහන් කරනවා. අපේ ශරීරයේ කුණු ගොඩක් කියලා ඉදිරිපත් කරනවා. අපේ ශරීරයේ තියෙන දුර්වල තැන්, ඒ වගේම මිනිසු විදිහට අපි කරන වැරදි ක්‍රියා හරියට විස්තර කිරීමක් එක සඳහන් වෙනවා. මේ සියල්ලම ඉදිරිපත් කරන්නේ නන්දි වාණිජ වෙළඳ භාර්යාව. ඇය ඉදිරිපත් කරන මේ කතා තුලින් ඔබට මේ අවස්ථාවක් අරගෙන විස්තර කරන්න